හායි ඔයා කවදම හරි ඔයාට ජීවිතේ ලැබුණ දේවල් වලට ඔයාට ජීවිතේ මුණ ගැහුණ අය වෙනුවෙන් ස්තුති කරලා තියනවද? කෘතඥ වෙලා තියනවද? දන්නවද? ඒකෙන් ඔයාට ලැබෙන්නේ මොනවද කියලා? එහෙනම් දිගටම අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දන්නවද? ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. මේ වෙලාවේ ඔයා ළඟ තියෙන හුඟක් දේවල් තව හුඟක් දෙනෙක් ගාව නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ලැබිලා තියෙන පුංචි දේවල් වලටත් ඒ විතරක් නෙවෙයි ඔයාට මුණ ගැහුණු ආදරණීය මිනිස්සු වෙනුවෙන් දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන ස්තුතිය පළ කරන්න. කෘතඥ වෙන්න. ඒක ඊටාම හොඳ පුරුද්දක්. මේ නිසා ඔයාගේ ධනාත්මක සිතුවිලි වර්ධනය වෙලා ඔයාගේ මානසික ශක්තිය දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි නිතරම ඔයාව පහළට ඇද දාන ඍණාත්මක සිතුවිලි වලින් ඔයාව ඈඩ් කරලා තියෙනවා. මේ නිසා ඔයාගේ සම්බන්ධතාව වැඩි දියුණු වෙනවා. මතක තියාගන්න. කෘතඥතාවය පළ කරනවා කියලා කියන්නේ ඊ타ත්ම හොඳ ආකල්පයක්. Gratitude is the best attitude.